ස්පීටයි කොටම අලුත් වීඩියෝයක් අරන් ආවා. වර්ෂිප් ටීම් නමස්කාර කණ්ඩායමේ ඉන්න අයට ලේසි වෙන පහසු වෙන වීඩියෝ එකක් මේක. සෝං ලිප් ඔන්ලයින් කියලා තියෙනවා. ඒක වෙබ්සයිට් එක. මම වෙබ්සයිට් එක දාලා තියන්නම්. එතකොට ඔක තමයි විස්තරේ. වර්ෂිප් ටීම් වලට හොඳයි මේ සෝං ලිප් ඔන්ලයින් කියන එක. තියෙන එතනින් අපි ඉදිරියට යන් ඉස්සරහට කොහොමද මේක කරන්න කියලා මම කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. ඉස්සරහට ඉදිරියට තව වීඩියෝ එකක් මේක කොහොමද කරන්න කියලා එන්නම්. අරගෙන වීඩියෝ එකක් අරන් එන්නම්. දැන්ට මම බේසික් ටික මේ සෝං ලිප් ඔන්ලයින් එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. උදව්වක් වෙයි කියලා හිතනවා මේ වෙබ්සයිට් එකකින් අපිට. මොකද මේකේ විශේෂ කරුණු දෙකක් තියෙන. විශේෂ කරුණු දෙක තමයි පියන් දැන් සෝං ලිප් ඔන්ලයින් වෙබ්සයිට් එකක් තියෙන. ඒක ඇඩ් හෝම් ස්ක්‍රීන් දැම්මම අපිට මේ වෙනවා තියෙන්නේ මම හදලා තියෙන ඉදිකා ටික මේ තියෙන්නේ. අපේ චර්ච් එකේ වර්ෂිප් ටීම් එකට මට හදාගෙන යන ටික තමයි මේ ටික. එතකොට මේ ටික ඇතුලේ වෙනවම මෙතන තියෙනවා ඉතින් මූල ආරම්භෙන්නේ ඕක තමයි. වෙබ්සයිට් එක ඔයගොල්ලෝ පටන් ගන්නකොට මූල ආරම්භෙන්නේ මේ. එතනින් ඔයගොල්ලෝ ගිහිල්ලා ඉවරලා ටීම් සෝං ලයිබ්‍රරි සෙට් එකට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ මෙතනින් හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අලුත් ලයිබ්‍රරි එකක්. පර්සනල් ලයිබ්‍රරි කියලා තියෙන ඒ වගේ පර්සනල් ලයිබ්‍රරි කරන්න වගේ දාගෙන හදන්න පුළුවන්. ඉතින් වර්ෂිප් ටීම් එකේ තියෙන අපේ චර්ච් එකේ ඔය ටික තමයි ගීතිකා ටික. ඔබ පාවිච්චි කරන ගීතිකා ටික. චර්ච් එකේ දැන් මම හදාගෙන ටික ටික යනවා. සෑහෙන ගීතිකා ටිකක් ඇඩ් කරගෙන යනවා ඉතින්. තමන්ට හදාගන්න පුළුවන්. තමන්ට පර්සනල් හදාගන්න පුළුවන් චර්ච් පුළුවන්. එතකොට ලයිව් කියලා තියෙන උතන උඩ ලයිව් කියන එකයි. එතකොට මේක තමයි විශේෂම කරන ලයිව් දෙන්න පුළුවන්. මේ සෙට් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාට එක්කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෙනෙක් ගීතිකා මාරු කරාම අනිත් අයගේ ලින්ක් එකක් තියෙනවා. ලින්ක් එක හැදුවම පුළුවන්. ඉතින් දැන් ආලේප කරන සමග හදපු ගීතිකාව මේ මම හදලා තියෙන ගීතිකාව මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට ඔපන් වෙන්නේ. හැදුවම ගීතිකාව හදාගත්තම. ඔය තියෙන විදිහට හදාගන්න පුළුවන්. කොපි පේස්ට් කරලා එඩිට් කියලා දැම්මම එතන තියෙන අය පෝඩ් chart එකට ගියාම ගීතිකාව වුන් තමයි අපි හදාගන්නේ. ආලේප දෙන්නේ මෙතන ඊමයින කී එක තියෙනවා. කොහොමද කියලා බලුවොත් අපි අලුත් ගීතිකාවක් ඇඩ් කරගන්නවා නම් මෙතන තියෙනවා songs වලට ගියාම songs වලට ගිහින් මෙතන add song කියලා තියෙනවා. ඒකේ මම ටයිටල් එක දැම්ම නම් කී එක දැම්මා. ඊට පස්සේ මෙතනට පොඩ් chart එකකින් දෙන්න ගියා. එතනට ඔය ගීතපද ගීත යනවා. එතකොට අපිට දීලා තියෙන ටිකක් තියෙන apps ටික කෝඩ් ගන්න. ඒකෙන් තමන් කැමති එක අරගෙන එතනින් අරගෙන කොපි පේස්ට් කරලා වචන ටික නැත්තම් ටයිප් කරනවා නම් ටයිප් කරලා පොතකින් යනවා. එතනින් කොපි පේස්ට් කරනවා. දැන් මෙතන බලාපොරොත්තු මෙතන ගීතිකාව තියෙනවා. මේක ඇත්තටම ඊට තියෙන කොපි පේස්ට් කරලා ඔක ඩීමයින සහයෙන් ඇදලා මෙන්න මේ සෝං මේක බලනවා. එතකොට කෝඩ් එක සිලෙක්ට් වෙනවා. බලාපොරොත්තු වෙන දෙන්න කියලා ඒ අපුවම ඒ වර්ස් එක සිලෙක්ට්. ඔව් තමයි අනිත් ටික හදාගන්නත් ඕනේ. තමන්ට කැමති තැන ඊමේල් කෝඩ් එක මෙතන නම් මෙහෙම තමන්ට හදාගත්තා නම් ඊට පස්සේ මේ ලයිව් ඔය තියෙන ලයිව් තියෙන එතන සෙට්ස් ගිහින් ඉවරලා මෙතනින් ඇඩ් සෙට් ගිහින් ඉවරලා ඩේට් එක දාගන්න ඕන. එතනින් කැලෙන්ඩර් එක සිලෙක්ට් කරලා ඉරිදට 21 26 මේ ඉරිදට තියෙන 26 සෙට් සෝං ගිහලා ඔයා හදාගත්ත ගීතිකා 4 ඉරිදට ප්ලේ කරන ගීතිකා 4 සිලෙක්ට් කරගෙන ඔය වගේ සිලෙක්ට් කරගෙන ඉවරලා දාලා කැමති විදිහට මාරු කරන්න පුළුවන්. ෆස්ට් සෝං එක මේක සුති ගීතිකා ප්‍රශංසා ගීතිකා නමස්කාර කියලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ සේව් කරලා ක්‍රියේට් ලින්ක් එවුවට පස්සේ ස්ටාර්ට් ලයිව් සයින්ස් එක අනිවාර්යෙන් දාන්න. ක්‍රියේට් ලින්ක් කොපි ටු ක්ලිප්බෝඩ් දීලා වර්ෂිප් ටීම් එකේ WhatsApp group එකක් තියෙනවා. ඒකට ලින්ක් එක යවන්න. ලින්ක් එක යවුවට පස්සේ ඔයාට ඒ ලින්ක් එකේ අනිත් අය ජොයින් වෙනවා. ඔයාට තමයි තියෙන්නේ හසුරවන්න. මෙතන ලයිව් ගියාම මාරු කරනකොට අනිත් අයගේ ෆෝන් වලත් ඒක මාරු වෙනවා. try කරලා බලන්න. ප්‍රශ්න තියෙන අය මෙසේජ් එකක් දාන්න. ඉදිරියට වීඩියෝ එකක් අරන් එන්නම්.